Bonjour à tous! ඉතින් අද වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් විශේෂයෙන්ම කැනඩාවේ පදිංචි වෙලා ඉන්න ගොඩ දෙනෙක් මගෙන් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. ඒ තමයි TEF සහ TCF exam සම්බන්ධව. ඉතින් මගේ කටහඬේ පොඩ්ඩක් අපැහැදිලි බවක් තියෙන්න පුළුවන්. මොකද ටිකක් විතර අසනීප තත්ත්වයෙන් තමයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් ඒ වුණත් මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ මොකද ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා TEF exam එකද TCF exam එකද මේ දෙකෙන් මොකද්ද හොඳ මොකද්ද ලේසි කියලා. ඉතින් ඔය වගේ කාරණා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තියෙනවා. ඉතින් මං හිතුවා අද මේ වීඩියෝ එකේ TEF සහ TCF කියන්නේ මොකද්ද කියලා ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඉතින් සරලවම කිව්වොත් මේ exams දෙකම ප්‍රංශ භාෂා ප්‍රවීණත්වයේ මනින exams දෙකක්. ඒ කියන්නේ French language proficiency එක බලන exams දෙකක්. TEF කියලා කියන්නේ test d'évaluation du français කියන එක. TCF කියලා කියන්නේ test de connaissance du français. ඊළඟට මේ exams offer කරන්නේ කොහෙන්ද කියලා කිව්වොත් TEF නැත්නම් TEF exam එක offer කරන්නේ CCI Paris l'Île-de-France. ඒ කියන්නේ Paris Chamber of Commerce මේක public institute එකක්. ඊළඟට TCF exam එක offer කරන්නේ France වල education ministry එක යටතේ. ඉතින් අපි කලින් කතා කරලා තියෙන DELF exam එක වගේම තමයි මේ TEF එක සහ TCF එක කියන්නේ internationally recognized qualification එකක් French language proficiency එක සම්බන්ධව තියෙනවා. ඉතින් ෆ්‍රාන්ස් වල ඉන්න අයට language proficiency test එකක් විදියට ගොඩක් දුරට valid test එක වෙන්නේ DELF exam එක. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කැනඩා වලට migrate වෙන්න හිතාගෙන ඉන්නවා නම් හෝ කැනඩා වල express entry, PR, citizenship කියන කාරණාවලදී ඔයාලට ගොඩක් දුරට French language proficiency එකට බලපාන qualification එක වෙන්නේ TEF හෝ TCF කියන මෙන්න මේ qualifications දෙක. ඉතින් කැනඩාව තුල ඔයාගේ French language proficiency එක පෙන්වන්න මේ TEF TCF කියන exams දෙකම එක හා සමානවම valid. ඉතින් මේ TEF TCF කියන exams දෙකම common European framework එකට අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කියන්නේ CEFR levels වලට අනුව. ඉතින් ඔයාලා නිතරම ඇහිලා ඇති CEFR, CLB, CLC ඔය වගේ වචන. ඉතින් මොනවද මේ CEFR නැත්නම් CLB කියලා කියන්නේ? ඉතින් සරලවම කිව්වොත් මෙතෙන්දි වෙන්නේ යම්කිසි රාමුවක් යටතේ ඔයගොල්ලෝගේ ප්‍රංශ භාෂා දැනුම levels වලට කඩලා තියෙනවා. CEFR කියලා කියන්නේ Common European Framework of Reference for Languages. CLB කියලා කියන්නේ Canadian Language Benchmarks. CEFR levels යන්නේ A1, A2, B1, B2 සහ C1, C2 කියලා. ඉතින් ඊට අදාළව CLB levels උත් CLB 1 to 2, CLB 3 to 4, CLB 5 to 6, CLB 7 to 9 සහ CLB 10 plus කියලා තමයි වෙන් වෙන්නේ. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා කැනඩා වල work කරන කෙනෙක් නම් ඔයාගේ work permit එක extend කරගන්න CLB 5 qualification එක ඔයාට අවශ්‍ය වෙනවා කියලා අපි හිතමු. ඒ කියන්නේ CLB 5 කියලා කියන්නේ B1 ඒ කියන්නේ intermediate level knowledge එකක් ඔයාට අවශ්‍ය වෙනවා මේ exams වලට පෙනී ඉන්න. ඒ වගේම ඔයාලගේ express entry දානවා නම් PR සඳහා ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ CLB 7 qualification එක. ඉතින් CLB 7 කියලා කියන්නේ upper intermediate knowledge එක. B2 knowledge එකක් ඔයාලට අවශ්‍ය වෙනවා මේ exams වලට පෙනී ඉන්න. ඔයාලා ලංකාවේ O level වලට හරි A level වලට හරි ප්‍රංශ භාෂාව ඉගෙනගෙන තියෙනවා නම් එතෙන්දී ඔයාලට අවශ්‍ය වෙන skills දෙක උනේ reading සහ writing. ඉතින් මේ exam එක international framework එකකට අනුව තමයි හැදිලා තියෙන්නේ. එතකොට reading සහ writing වලට අමතරව අපිට අපේ speaking ඒ කියන්නේ oral ability එක පෙන්වන්න වෙනවා. ඊළඟට listening. කියන්නේ natives කතා කරන conversation එකක් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් DELF exam එකේදී වගේම තමයි TEF TCF කියන exams දෙකේදීම ඔයාලගේ මෙන්න මේ කියන skills හතරම test වෙනවා. Listening, reading, speaking and writing. Listening කියලා කියන්නේ comprehension orale, reading වලට කියනවා comprehension écrite, speaking expression orale, writing expression écrite. ඉතින් මෙන්න මේ කියන skills හතරට අදාළව තමයි paper structure එක කොටස් හතරකට වෙන් වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම කොටසකටම ඔයාලා score කරන්න ඕනේ මේකේ result එක ගන්න. මේ exam එක කරාට පස්සේ මේ exam result එක valid වෙන්නේ අවුරුදු 2ක කාලයකට විතරයි. ඉතින් ඒක expire වෙලා නම් ඔයාට නැවත exam එක කරන්න වෙනවා.
ඊළඟට මේ එක්සෑම් එකට යන කොස්ට් එක ගැන කතා කරොත් මේ TEF TCF දෙකටම එක හා සමාන කොස්ට් එකක් තමයි යන්නේ. ඔයාලා කැනඩාවල නම් එක්සෑම් එක කරන්නේ කැනේඩියන් ඩොලර්ස් වලින් 350 390 අතර මුදලක් යනවා. ඔයා එක්සෑම් එක කරන රට අනුව කොස්ට් එකේ වෙනස් වීම තියෙනවා. ඉතින් ලංකාවේදී දැන් ඔයාලට TEF එක්සෑම් එක කරන්න අවස්ථාව තියෙනවා. ලංකාවේ මුදලින් ගත්තොත් 52,500ක් වගේ මුදලකට ඔයාලට TEF එක්සෑම් එක කරන්න පුළුවන්. ඊළඟට විශේෂම කාරණාව තමයි මේ එක්සෑම්ස් දෙකම කම්පියුටර් බේස්ඩ් එක්සෑම්ස් දෙකක්. ඒ කියන්නේ කම්පියුටර් එක හරහා තමයි ඔයාලට පේපර් එකට උත්තර ලියන්න වෙන්නේ. TEF එක්සෑම් එක නම් බොහෝ විට කම්පියුටර් බේස්ඩ් යන්නේ. TCF එක්සෑම් එකේදී එක සෙන්ටර් එක අනුව සමහර වෙලාවට රිටන් පේපර් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේ එක්සෑම්ස් දෙකේම එක වර්ෂන්ස් තියෙනවා. ඔයා එක්සෑම් එක තෝරගන්න ඕනේ ඔයාගේ රික්වයර්මන්ට් එකට අනුව. ඔයාලට කැනේඩියන් ඉමිග්‍රේෂන් එක සඳහා දාලා වෙන්නේ TEF කැනඩා සහ TCF කැනඩා කියන එක්සෑම්ස් දෙක. හැබැයි ඔයාලා ක්වෙබෙක් වලට ස්පෙෂලි මයිග්‍රේට් වෙනවා නම් එතෙන්දී ඔයාලා ගන්න ඕනේ TEF එකේ TEF ක්වෙබෙක්. ඒ වගේම TCF එකේ TCF ක්වෙබෙක් කියන එක්සෑම් එක. ඊළඟට TEF IRN TCF IRN කියලත් versions දෙකක් යනවා. ඉතින් ඒක කැනඩාවලට වැඩිය අදාළ වෙන්නේ ෆ්‍රාන්ස් වලට. ඉතින් ඔයාලා ෆ්‍රැන්කෝෆෝන් යුනිවර්සිටි එකකට හරි වෙනත් ක්වොලිෆිකේෂන් එකක් සඳහා ඇප්ලයි කරනවා නම් ඔයාලට මෙන්න මේ TOEF තුත් නැත්නම් TCF public කියන මේ versions දෙකෙනුත් එක්සෑම් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැනේඩියන් PR සිටිසන්ෂිප් සඳහා ඇප්ලයි කරනවා නම් එතෙන්දී ඔයාලට අවශ්‍ය වෙන්නේ TEF කැනඩා සහ TCF කැනඩා කියන මෙන්න මේ එක්සෑම්ස් දෙක. ඊළඟට අපි බලමු මේ එක්සෑම් පේපර් එකට අපිට කොච්චර කාලයක් ලැබෙනවද කියලා. TEF එක්සෑම් එක නැත්නම් TEF එක්සෑම් එක කරනවා නම් ඔයාලට එතෙන්දී ලැබෙනවා පැය 2යි විනාඩි 55ක් 2 hours and 55 minutes. ඊළඟට TCF එක්සෑම් එකට ලැබෙනවා පැය 2යි විනාඩි 47ක් 2 hours and 47 minutes. ඊළඟට මේකේ ස්කිල්ස් වලට අදාළව ටයිම් එක බෙදිලා යන විදිය බලමු. TEF එකේ listening එකේදී ඔයාලට හම්බ වෙනවා ප්‍රශ්න 40ක්. ඒකට අදාළව ඔයාලට විනාඩි 40ක් හම්බ වෙනවා. TCF එකේ listening එකේ ප්‍රශ්න 39යි එන්නේ. විනාඩි 35ක් ලැබෙනවා පිළිතුරු ලියන්න. ඊළඟට TEF එකේ reading එකේ ප්‍රශ්න 40ක් ලැබෙනවා. ඒකට පිළිතුරු ලියන්න ඔයාලට විනාඩි 60ක කාලයක් ලැබෙනවා. ඊළඟට TCF එකේ රීඩිං එකේ ප්‍රශ්න 39යි තියෙන්නේ. අර වගේම තමයි විනාඩි 60ක කාලයක් ඔයාලට ලැබෙනවා. ඊළඟට TEF එකේ written ඒ කියන්නේ writing එකේදී ඔයාලට කොටස් දෙකක් ඒ කියන්නේ වැඩ දෙකක් ලැබෙනවා පිළිතුරු ලියන්න. ඒකටත් ඔයාලට විනාඩි 60ක කාලයක් ඒ කියන්නේ පැයක කාලයක් ලැබෙනවා. TCF එකෙත් එහෙමයි. හැබැයි ඒකේ ඔයාලට tasks 3ක් ඒ කියන්නේ වැඩ 3ක් ලැබෙනවා. එතෙන්දීත් ඔයාලට විනාඩි 60ක කාලයක් පැයක කාලයක් ලැබෙනවා. අවසාන වශයෙන් TEF එකේ ස්පීකින් ඒ කියන්නේ ඕරල් එක ගත්තොත් එතෙන්දී ඔයාලට ඒකේ පාර්ට්ස් දෙකක් තියෙනවා. TEF එකේ ඕරල් එකේ විනාඩි 15ක් තමයි ඔයාලට ලැබෙන්නේ. හැබැයි මතක තියාගන්න TEF එකේ ස්පීකින් වලදී ඔයාලට ප්‍රෙපරේෂන් ටයිම් එකක් ලැබෙන්නේ නැහැ. TCF එකේ ස්පීකින් එකේදී කොටස් 3ක් ඒ කියන්නේ වැඩ 3ක් ඔයාලට ලැබෙනවා. ඒකට විනාඩි 12ක කාලයක් තමයි ලැබෙන්නේ. ඒකට අතුලත් වෙනවා විනාඩි 2ක ප්‍රෙපරේෂන් ටයිම් එකකුත්. ඉතින් TCF එකේ ඕරල් එකේදී පොඩි ප්‍රෙපරේෂන් ටයිම් එකක් ඔයාලට ලැබෙනවා. TEF එකේදී ලැබෙන්නේ නැහැ. ඊළඟට ඔයාලට තියෙන ලොකුම ගැටලුව තමයි මේ එක්සෑම් එක කරලා CLB 7 ගන්න නම් මේ එක කොටසකට ලකුණු කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද කියන එක. ඉතින් මුලින්ම TEF එක්සෑම් එක ගැන කතා කරොත් ඔයාලට CLB 7 ගන්න නම් මේ හැම සෙක්ෂන් එකකටම ඔයාලට අවශ්‍ය වෙන ලකුණු ප්‍රමාණය අපි බලමු. listening එකේදී ඔයාලට ගන්න අවශ්‍ය වෙනවා ලකුණු 249ත් 279ත් අතර ප්‍රමාණයක්. ඊළඟට reading එකේදී 207ත් 232ත් අතර ලකුණු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඊළඟට writing වලදී ඔයාලට ලකුණු 310ත් 348ත් අතර ලකුණු ප්‍රමාණයක් ගන්න අවශ්‍ය වෙනවා. අවසානයේදී ඕරල් එකට ඔයා ස්කෝර් කරන්න ඕනේ ලකුණු 310ත් 348ත් අතර ලකුණු ප්‍රමාණයක්. ඊළඟට TCF එකේ මාකින් ස්කීම් එක මීට වැඩිය තරමක් වෙනස්. CLB 7 ගන්න නම් ඔයාලට TCF එකේ listening එකට
458ත් 502ත් අතර ලකුණු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. රීඩින් එකට ඔයාලට ගන්න අවශ්‍ය වෙනවා 453ත් 498ත් අතර ලකුණු ප්‍රමාණයක්. ඊළඟට මේ TCF එක්සෑම් එකේ රයිටිං සහ ස්පීකිං කියන කොටස් වලට CLB 7 ස්කෝර් කරනවා නම් ඔයාලට ගන්න අවශ්‍ය වෙනවා ලකුණු 10ත් 11ත් අතර ලකුණු ප්‍රමාණයක්. ඊළඟට ගොඩාක් අය අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ දෙකෙන් මොකද්ද ලේසි? මේ දෙකෙන් මොකද්ද වැඩිපුර ලකුණු ගන්න පුළුවන් එක්සෑම් එක කියලා. ඉතින් මෙතෙන්දී ඇත්තටම මේකේ ස්ට්‍රක්චර් එක වෙනස් වුණාට ඔයාට තියෙන නොලෙජ් එකෙන් එක හා සමානව ස්කෝර් කරන්න පුළුවන් මේන් මොන එක්සෑම් එකට මුහුණ දුන්නත්. සමහර අය කියනවා TCF එකේ ඕරල් එක TEF එකේ ඕරල් එකට වැඩිය ටිකක් ලේසි කියලා. හැබැයි TCF එකේ listening එක ගත්තොත් TEF එකේ listening කොටසට වැඩිය ටිකක් advanced. ඉතින් ඒ වගේම තමයි TEF එකේ තියෙන එක advantage එකක් තමයි ඔයාලට TEF එකට prepare වෙන්න ඕන තරම් resources online හොයාගන්න පුළුවන්. ඒ වගේම TEF එකේ එන questions ගොඩක් predictable. يعني කලින් past papers ඔයාලා go through කරලා තියෙනවා නම් ඒ හා සමානම ප්‍රශ්න තමයි ඔයාලට ඉදිරියේදීත් එන්නේ. ඒ අතින් ගත්තොත් TCF එකේ ටිකක් විතර unpredictable questions එන්න පුළුවන්. ඉතින් ඔයාලා critically හිතලා logically හිතලා තමයි answer කරන්න වෙන්නේ සමහර questions වලට. ඉතින් මේ දෙකෙන් එකක්වත් අමාරුයි කියලා exam එකක් නැහැ. ඔයාලට knowledge එක තියෙනවා නම් ඒ knowledge එකට අදාළව ඔයාලට මේ exams දෙකටම score කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ මේක අපි papers ටිකක් විතරක් go through කරා කියලා කරන්න පුළුවන් exam එකක් නෙමෙයි. ඔයාලා හොඳට French language එකේ basic එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක හරියට මුල ඉඳලා ඉගෙන ගන්න මුලින්ම. ඒ වගේම තමයි ඔයා grammar points විතරක් දැනගත්තා කියලා ඔයාට මේ exam එකෙන් හිතන result එක ගන්න වෙන්නේ නැහැ. මොකද speaking සහ listening කියලා කොටස් දෙකකුත් මේ exam එකේ එන නිසා. ඉතින් මේ කොටස් දෙකත් හොඳින් ප්‍රැක්ටිස් වෙලා තමයි ඔයා මේ එක්සෑම් එකට මුහුණ දෙන්න ඕනේ. ඉතින් දැනට ඔයා ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්නේ නැති කෙනෙක් වුණත් ඔයාට ඕන තරම් online resources තියෙනවා. දැන් AI tutors ලා ඉන්නවා, ඒ වගේම AI applications, ඒ වගේම social media වල tutorials තියෙනවා, YouTube, Facebook, හැම එකෙම ඔයාට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම past papers ඔයාට online download කරගෙන බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම exam preparation videos ඕන තරම් තියෙනවා. ඔයාලට ඒ වයින් ideas ගන්න පුළුවන්. ඉතින් මම නැවත සැරයක් කියන්නේ මේ exam එකට මුහුණ දෙන්න ඉන්න කෙනෙක් නම් ඉස්සෙල්ලම French language එකේ basic එක හරියට ඔලුවට දාගන්න ඕනේ. මම ඉදිරියේදී තවත් වීඩියෝ එකක් කරන්නම් මේ exams දෙකේ structure එක සහ මොන විදිහේ questions ද මේවට එන්නේ කියන එක පැහැදිලි කරලා. ඉතින් ඒ අනුව ඔයාලට පුළුවන් ඔයාගේ requirement එක ඔයාගේ knowledge එකට අනුව ඔයාට ගැලපෙන exam එක තෝරගන්න. ඉතින් මේ exams කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලා හැමෝටම මම සුබ පතනවා exam එකට. ඒ වගේම ඔයාලගේ PR, citizenship හින සියල්ලම සැබෑවෙන්න කියලා මම ඔයාලට wish කරනවා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වෙන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. À bientôt.